අයිබෝන් මචන්ලා මම හෙක්ටර් යාළුව මට කියන්නේ හිව් හැෆ්නර් කියලා. දන්නේ ඇයි උන් එහෙම කියන්නේ කියලා. මම අලුත් නිර්මාණ අලුත් අත්හදා බැලීම් කරන්න කැමති කොල්ලෙක්. සමහරක් විට මම ඒවට රිස්ක්ස් ගන්නවා. මගේ වැඩ අනෙක් අයට සාමාන්‍යයෙන් කොන්ට්‍රවර්ෂල් වුණත් නිර්මාණ කරන්න අවශ්‍ය ඒ නිදහස මට හුඟක් වැදගත්. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකනොත් මචන්ලට යමක් ගේන්න. හැබැයි මේකත් දැනටමත් හුඟක් කොන්ට්‍රවර්ෂල් සබ්ජෙක්ට් එකක්. අද අපි කතා කරන්න යන්නේ නූතන කාලේ ස්ටීව් ජොබ්ස් එහෙම නැත්නම් ඊලොන් මස්ක් බිහි කරපු අලුත්ම AI යකා ග්‍රොක් ඉමැජින් ගැන. නිකමට හිතන්න මචන්ලා යාළුවෙක්ගේ වෙඩින් එකකට වෙල්වට් කෝට් එකක් ගහගෙන කොණ්ඩෙට ජෙල් දාලා බැක්කෝම් කරලා මචං අද අපි මේ පාටිය හොල්ලලා ගමු කියලා එන අපේ අර පොෂ් ෆ්‍රෙන්ඩ් අන්න එයා වගේ තමයි මේ ග්‍රොක්. වචන පේලියක් ටයිප් කරාම තත්පර 6 ඉඳන් තත්පර 20 දක්වා දිග ෆිල්ම් එකක් වගේ වීඩියෝ කෑල්ලක් මේකෙන් එළියට දානවා. හැබැයි ඇයි අපි මේ වැඩේට Google වයෝ තියෙද්දි ග්‍රොක්ම තෝරගත්තේ? එකක් ස්පීඩ් එක. එක ක්ලිප් එකට යන්නේ තත්පර 15යි. දෙක මොබයිල් ප්ලැට්ෆෝම්ස් iOS Android දෙකටම apps තියෙනවා. මහනුවර ඉඳන් යාපනයට යන ගමන් වුණත් ෂෝට් ෆිල්ම් එකක් කරන්න පුළුවන්. 3 X integration. කෙලින්ම X එකට දාලා සිංහලෙන් වයිරල් යන්න පුළුවන්. 4 free tier. නොමිලේ දෙන ටික ගැන මම පස්සේ කියන්නම්. හැබැයි ලංකාවේ අපිට ග්‍රොක් ටිකක් අවුල්. උප්පත්තියෙන්ම ග්‍රොක්ගෙන් පොඩි ස්පයිසි ට්විස්ට් එකක් එළියට දෙනවා. හොඳට අහගන්න. මේ ග්‍රොක් යකා අපට ටිකක් ඕනවට වඩා නිදහසක් දෙනවා. වැඩි නීති රීති දාන්නේ නැහැ. ඒක සමහර තැන්වලදී අවුලක් වෙන්න පුළුවන්. මේකේ ඩිෆෝල්ට් මෝඩ් එකේ පාවිච්චි කළත් සමහර වෙලාවට නිකන් ඩාන්ස් කරන වීඩියෝ කෑල්ලක් විතරක් ඉල්ලුවාමත් ටිකක් අමුතු විදියට උකුල ලැම හස මලවි කරනවා. අමුතු. අර අමරදේව මාස්ටර් කිව්වා වගේ මලවි කරලිය හෙල්ලිලා යන ස්පයිසි වීඩියෝ එළියට පනින්න පුළුවන්. ඒක වෙන්නේ ග්‍රොක් එකේ තියෙනවා ස්පයිසි මෝඩ් කියලා එකක්. ඒ මෝඩ් එක තියෙන්නේ සල්ලි දීලා ගන්න සබ්ස්ක්‍රිප්ෂන් වල විතරයි. මේ මෝඩ් එක ඕන් කළාම ඡන්දේ නැති අඩු වයසේ ඉන්න උන්ට බලන්න බැරි මොලේ කචල් වෙන ඇනිමේ වයිෆු ටයිප් වීඩියෝ එන්න පුළුවන්. ඇත්තටම ග්‍රොක් ස්පයිසි මෝඩ් එක කියන්නේ හරියට නිකන් ලයිසන් නැති පොඩි එකෙක්ට ෆෙරාරි කාර් එකක් දුන්නා වගේ වැඩක්. ග්‍රොක් ෆ්‍රී වර්ෂන් එකත් ඒ ජානවලින්ම තමයි හැදිලා තියෙන්නේ. ස්පයිසි මෝඩ් නැති වුණාට ඌත් ටිකක් මෙල්ල කරගන්න බැරි අස්පේ. නමුත් සමහර සංස්කෘතීන්ට ග්‍රොක් වගේ වීඩියෝ මොඩල්ස් ප්‍රශ්නයක්. ඉතින් ඉන්ටර්නෙට් අවකාශය විසින් රට රටවල් වල විවිධ සංස්කෘතිවලට දෙන පූර්ව ඉඟියක් හැටියට ඒ වීඩියෝ මොඩල්ස් වලට NSFW කියලා පොඩි ලේබල් එකක් ගහලා තියෙනවා. NSFW ලේබලයට අන්තර්ජාතික පිළිගැනීමක් නැතත් ඒකෙන් අපිට ඉඟියක් ගන්න පුළුවන් මොන තරම් දුරකට මේ කියන මොඩල්ස් අපිට විවෘතව නිදහසේ පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. අපි බලමු මොකක්ද NSFW කියන්නේ කියලා. Not safe for work. ඒ කියන්නේ ඔෆිස් එකේ ඉද්දි බොස් ඉස්සරහා බලන්න බැරි දේවල්. ආච්චි අම්මා PC එක වටේ කැරකි ඉන්නකොට බලන්න බැරි නිර්මාණ. හොඳයි අපි දැන් බලමු අපිට දැනට ඉන්ටර්නෙට් එකේ පාවිච්චි කරන්න පුළුවන් Google Vio, Sora, Stable Diffusion වගේ වීඩියෝ මොඩල්ස්. සහ ඒවා කොහොමද මේ කතා කරන NSFW වීඩියෝ වලට දක්වන ප්‍රතිචාර එහෙම නැත්නම් ඒවේ කමියුනිටි ගයිඩ්ලයින්ස් මොන වගේද කියලා. අපි මුලින්ම ගමු Google Vio 3. Google Vio 3 හරි ස්ට්‍රික්ට්. NSFW content කොහොමදවත් ජෙනරේට් කරන්න බෑ. මම මේ වීඩියෝ එක කරන්න Vio 3 පාවිච්චි කළා. මාර කට්ටක් කෑවා ප්‍රොම්ප්ට් වලට සමහර වචන දාන්න. බැරි තැන ඒවට වෙන ආදේශ වචන දැම්මා, අකුරු මික්ස් කරලා බැලුවා. හරිම ස්ට්‍රික්ට්. ඊළඟට Sora. ඒකත් එහෙමමයි. ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එකට හොයලා බලනවා. Sora සහ Vio අතර වෙන වෙනසක් නැහැ. ඊළඟට Grok. අපේ ලයිසන් නැති Ferrari driver. නීති අඩුයි. ස්පයිසි මෝඩ් එකෙන් හුඟක් නිර්මාණශීලී වැඩ කරන්න පුළුවන්. හැබැයි පුතෝ අහවල් දේ පමණයි නම් බෑ. ඒවා බ්ලර් වෙනවා. ඊළඟට Stable Diffusion. Stable Diffusion කියන්නේ ෂෙරිෆ් කෙනෙක් නැති ඇමරිකාවේ කවුබෝයි නගරයක් වගේ. නීතිත් නැහැ, පොලිසියත් නැහැ. PC එකේ GPU එකක් තියෙනවා නම් ඕන දෙයක් ඕන තරම් හදන්න පුළුවන්. ඔක්කොම කම්පෙයාර් කළාම බොටම් ලයින් එක මේකයි. Veo සහ Soraට වඩා Grok වීඩියෝ කෑලි ගොඩක් ෆ්‍රී හදාගන්න දෙනවා. හැබැයි හොඳ GPU එකක් තියෙනවා නම් ෂෙරිෆ් නැති කවුබෝයි ටවුම වෙච්ච Stable Diffusion තමයි NSFW වල කුප්‍රකට කිං.
ඕකේ දැන් අපි බලමු සිංහල voice over වලට මාර වැදගත් lip syncing ගැන. Grok ගේ English lip syncing නම් shape. හැබැයි සිංහල sorry.com. Grok එකේ සිංහල lip sync කරන්න බෑ. මේක Grokට තියෙන ලොකුම අඩුපාඩුවක්. නමුත් ඉගෙන ගන්නවා. සමහර වෙලාවට එයා කට හොලවන්නේ හරියට 100 කෙනෙක් බුලත් විටක් කපනවා වගේ. Wio එකේ සිංහල ඉංග්‍රීසි lip syncing දෙකම පට්ට ස්මූත්. Wio 3 එකේ Gemini තාක්ෂණය තියෙන නිසා සිංහල වචන උච්චාරණය සුපිරියට තියෙනවා. උදාහරණයකට බලන්න මම කතා කරන විදිහ. කොහොමද මගේ lip syncing? මෙන්න final analysis එක. ඔයාලට මම තමයි හොඳටම කළේ කියන එක හරියටම lip sync වෙන්න ඕන නම් Wio පාවිච්චි කරන්න. මොකද සිංහල lip sync කරන්න Grok එකේ බෑ. මෙන්න මං මුලින් කිව්ව free tiers ගැන විස්තරේ. අතේ සල්ලි නැද්ද? කමක් නැහැ. මේක තමයි අපිට ගැලපෙනම AI video model එක. මෙහෙමයි ඒක වෙන්නේ. free දෙන X account එකක් තියෙනම් පැය දෙකකට සැරයක් clips 10ක් 20ක් පුච්ච ගන්න පුළුවන්. හැබැයි X account එකක් නැත්නම් දවසට හදන්න පුළුවන් clips දෙකත් පහත් අතර ගාණක් විතරයි. ඒක නම් හොඳටම මදි. සිරා වැඩක් කරන්න ඕන නම් අඩුම එක X premium. මාසෙට $8යි. දවසකට වීඩියෝ 50 ගානේ. කඩේ වැඩට ඇති. ඊළඟට Super Grok. වැඩකාරයන්ටම ගැලපෙන සබ් එක. මාසෙට $30යි. දවසකට වීඩියෝ 200 ගානේ දෙනවා. අන්තිම එක Super Grok Heavy Boss Level. මාසෙට $300යි. දවසකට වීඩියෝ කෑලි 1000ක් විතර දාගන්න පුළුවන්. $300ක්. බැංකුවක් කඩන්නම වෙනවා මචං. සෙට් වෙනවා නම් මටත් ටිකක් කලින්ම කියහල්ලා. හරිද? ඉතින් ඒක නිසා ලෙහෙසියෙන්ම ෆ්‍රී account එකක් හදාගෙන log වෙලා වීඩියෝ ජෙනරේට් කරන්න, ඩවුන්ලෝඩ් කරගෙන CapCut එකට දාලා ලස්සනට එඩිට් පාරක් දාන්න. වැඩේ ගොඩ. ඉතින් Grok කියන්නේ ස්ටෙරොයිඩ් ගහපු ආටිස්ට් කෙනෙක් වගේ. ඒත් පුතෝ 50 Shades of කොත්තු වගේ ෆිල්ම් නම් වාන. Okay guys, we are in the final and the most important lap of this video on Grok. ඊට ඉස්සෙල්ලා මේ යට තියෙන bell icon එක press කරලා channel එකට subscribe කරපල්ලා. like එකක් දාපල්ලා, බැනලා හරි කමක් නැහැ, comment එකක් දාපල්ලා. හරි. දැන් අපි දැක්කනේ සිංහල lip sync වලදී Wio එක ඉස්සරහා Grok එන ගන්නවා කියලා. හැබැයි කඩට නම් අවුලක් නැහැ. හොඳයි අපි මේක ඉංග්‍රීසියෙන් කළා කියලා හිතමු. ඒකෙදී අපිට ක්ලිප් එකට ගැට ගහගෙන යන්න පොඩි ටෙක්නික් එකක් තියෙනවා. ඒකට Grok කියන්නේ chain clips කියලා. ඒකෙන් කරන්නේ අපි හදන clips එකෙන් එක දිගට අමුණගෙන යන එක. මෙහෙම clips අමුණගෙන යනකොට අපි එක වැදගත් දෙයක් මතක තියාගන්න ඕන. ඒ අපි වෙන වෙනම ක්‍රියේට් කරපු clips ඔක්කොම එක දිගට එක chain එකක් හැටියට එහෙම නැත්නම් එක scene එකක් හැටියට අමුණලා අන්තිමේදී අපි බලනකොට කතාව ගලාගෙන යන්න ඕන ක්ලිප්ස් වල අන්තර් සම්බන්ධතාවය නොබිඳ විශ්වාසනීයත්වයේ කිසි ගින්නක් නැතිව එකට රැකගෙන. මේ නොබිඳුණු අන්තර් සම්බන්ධතාවයට සිනමා ඔස්තාර්ලා කියන්නේ continuity කියලා. We don't have time. හොඳයි එහෙනම් අපි ඊළඟට බලමු කොහොමද Grok එකෙන් මේ වගේ කෙටි චිත්‍රපටයක් හදාගන්න විදිහ. Grok එකේ මේ වැඩේ කරන්න පට්ට ලේසි. වැඩක් කරන්න ආස හිතෙනවා. අපි ඉල්ලන ඕන ස්ටයිල් එකකින් වීඩියෝ දෙනවා. රියල් ලයිෆ් ස්ටයිල්ද, පික්සර් ඇනිමේෂන් ස්ටයිල්ද, සිම්ප්සන් ස්ටයිල්ද ඕන දෙයක්. ප්‍රොම්ප්ට් එකක් ගහලා ක්‍රියේට් කිව්වහම ඒකෙන් ඔප්ෂන්ස් 100ක් විතර පට් ගාලා අපිට දෙනවා. අපි මේක නිකන් කටින් කියලා හරියන්නේ නැහනේ. අපි පොඩි ස්ක්‍රිප්ට් කෑල්ලක් හදලා ඒක හරහා Grok clips ටිකක් ක්‍රියේට් කරගෙන ඒක ලස්සනට එකින් එකට ගැලපෙන්න අමුණගෙන පොඩි කොටසක් කරලා බලමු. හැබැයි අද නෙවෙයි. ඊළඟ කොටසෙන්. Okay guys, Grok series එකේ පළවෙනි කොටස මේක. නමුත් මේකේ දෙවෙනි කොටසෙන් අපි මචන්ලට ගේනවා Grok එකෙන් ෂෝට් ෆිල්ම් එකක් කරන විදිහ. එතකන් happy groking and ජය වේවා. මචන්ලා හැම දිනාටම ආයුබෝවන් කිව්වා.